ප්‍රශ්න දවසකදී සීට් එක කූල් කරන්නත් පුළුවන්. සීතල දවසක සීට් එක රත් කරගන්නත් පුළුවන්. ක්ලයිමේට් කන්ට්‍රෝල් සීට් එකක් සහිතව එන cruise control ඉඳන් traction control වෙනකන් ටෙක්නොලොජි අතින් පිරුණ TVS සමාගම BMW සමාගම හා එක්ව ගොඩ නැගුණ Apache RTR 310 බයික් එක ගැන A to Z අපි අද කතා කරමු. TVS කියන්නේ 1911 දී මෝටර් මැනුෆැක්චරින් වලට ආපු කම්පැනි එකක්. ඉතින් වසරකට රටවල් 80කට වඩා වැඩි ගණනකට මිලියන ගණනක් නිෂ්පාදනය කරන මෝටර් සයිකල්ස් එක්ස්පෝර්ට් කරන කම්පැනි එකක්. ඉතින් මේ TVS කම්පැනි එක 2013 දී BMW Motor කම්පැනි එක සමග පාර්ට්නර්ෂිප් එකක් පටන් ගන්නවා. ඒ පාර්ට්නර්ෂිප් එකෙන් තමයි BMW G310R, BMW G310 GS, TVS Apache RTR 310 වගේ බයික්ස් ඩෙවලොප් වුණේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් BMW G310R එන්ජින් එකයි TVS Apache RTR 310 එකේ එන්ජින් එකයි ගොඩක්ම සේම් කියලා. එහෙම වුණත් ටියුනින්, ඉලෙක්ට්‍රොනික්ස්, රයිඩින් කැරක්ටර් එක, ෆීචර්ස්, ඩිසයින් මේ හැමදේම TVS ලා තමන්ගේ විදිහට වෙනස් කරලා තියෙනවා. ඒ නිසා RTR 310 කියන්නේ BMW එකෙන් කොපි කරලා හදපු බයික් කියන්නේ නෙමෙයි. ෂෙයාර්ඩ් ප්ලැට්ෆෝම් එකක්. අපි දැන් බයික් එකේ ෆ්‍රන්ට් එකේ පැත්තට ගියොත් ඉන්දියන් කියලා හිතා ගන්නවත් බැරි තරමට ස්ට්‍රීට් ෆයිටර් ලුක් එකක්, සයිඩ් ප්‍රොෆයිල් එක මස්කියුලර් ලුක් එකක්, රියර් ප්‍රොෆයිල් එකට ඇති ස්පෝර්ටි කැරක්ටර් එකක් බයික් එකේ ඩිසයින් කරලා තියෙනවා. ෆ්‍රන්ට් ඩිසයින් එක ගැන බැලුවොත් එහෙම මුලින්ම හයිලයිට් වෙන දේ තමයි බයික් එකේ තියෙන LED හෙඩ් ලැම්ප් එක. මේකට ඩුවල් ප්‍රොජෙක්ටර් සෙටප් එකක් යූස් කරලා තියෙනවා. ඒ වගේම සිග්නේචර් DR ඩිසයින් එක රෑට් එක දුරයි දැම්ම හඳුනා ගන්න පුළුවන්. ලයිට්නින් අවුට්පුට් එකත් ඉතා හොඳ මට්ටමක තියෙනවා. නයිට් රයිඩින් කරන කට්ටියට ගොඩක් කොන්ෆිඩන්ස්. ඉන්ඩිකේටර්ස් ඔක්කොම LED, ටේල් ලයිට් එක LED, නම්බර් ප්ලේට් ඉලිමිනේෂන් එකත් LED, සම්පූර්ණ ලයිටින් සිස්ටම් එකම LED වලින් අපිට බලා ගන්න පුළුවන්. RTR කියන්නේ නේකඩ් ස්ට්‍රීට් ෆයිටර් එකක්. ඒ නිසා රයිඩින් පොසිෂන් එක 390 ඩිග්‍රී එක තරම් අප්ග්‍රේඩ් නැහැ. සුපර් ස්පෝර්ට් බයික් එක තරම් ෆෝර්ට් ලීන් එකකුත් නැහැ. ඒ දෙකම අතර බැලන්ස් එකක් විදිහට සිටි රයිඩ් කරන්නත්, වීකෙන්ඩ් රයිඩ් එකක් දාන්නත් ස්ටේබල් බයික් එකක් විදිහට TVS ලා ඩිසයින් කරලා තියෙනවා. චැසි එක ගැන කතා කරද්දී RTR 310 එකේ තියෙන්නේ හයිබ්‍රිඩ් ටෙලික්ස් ෆ්‍රේම් එකක්. මේ ෆ්‍රේම් එක ඩිසයින් කරලා තියෙන්නේ weight distribution එක හොඳ වෙන්න, high speed stability එක වැඩි වෙන්න, cornering confidence එක වැඩි වෙන්න, ඒ වගේම ඇග්‍රෙසිව් රයිඩින් වලදී බයික් එක ප්‍රෙඩික්ටබල් වෙන්න. ඉතින් බයික් එක කිලෝග්‍රෑම් 169ත් කිලෝග්‍රෑම් 174ත් අතර බරක් වෙනවා. මේක ටිකක් බරයි වගේ පෙවුනත් weight එක සෙන්ටර් එකට ගෙනත් තියෙන නිසා රයිඩ් කරනකොට බර වැඩි දැනෙන්නේ නැහැ. ස්ලෝ ට්‍රැෆික් එකේ වුණත් මැනේජබල් බරක් වෙනවා. ඉතින් සීට් හයිට් එක මිලිමීටර 800ක් වෙනවා. ඇක්සසරි සීට් ඔප්ෂන් එකක් එක්ක මිලිමීටර 820ක් දක්වා වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසා උස රයිඩර් කෙනෙක්ටත් සාමාන්‍ය උස රයිඩර් කෙනෙක්ටත් ගැලපෙන විදිහට සෙටප් කරගන්න පුළුවන්. ඔන්න අපි බයික් එකේ හදවත ගැන කතා කරන්න යන්නේ. ඉතින් Apache RTR 310 එකට තියෙන්නේ 312cc single cylinder 4 stroke liquid cooled DOHC 4 valve engine එකක්. මේ එන්ජින් ප්ලැට්ෆෝම් එක TVS සහ BMW සමාගම එකතුවෙන් සංවර්ධනය කරපු 310 ප්ලැට්ෆෝම් එකේම කොටසක්. නමුත් TVS එක මේ එන්ජින් එක නේකඩ් ස්ට්‍රීට් ෆයිටර් රයිඩින් ස්ටයිල් එකට ගැලපෙන විදිහට ටියුනින් කරලා තියෙන්නේ. මේ බයික් එකේ එන්ජින් එක සාමාන්‍ය බයික් එකක් වගේ ඉස්සරහට ඇල වෙලා නැහැ. ඒ වෙනුවට පිටිපස්සට ඇල කරලා තියෙන්නේ. රිවර්ස් ඉන්ක්ලයින්ඩ් ඩිසයින් එක කියලා කියන්නේ අන්න ඒකට. ඒකෙන් ලැබෙන වාසි කීපයක් තියෙනවා. ෆ්‍රන්ට් වීල් එකට වැඩි weight distribution එකක්. high speed වලදී stable එක වැඩි වෙනවා. cornering grip එක වැඩි වෙනවා. swing arm එක දිගට ඩිසයින් කරගන්න පුළුවන් වෙනවා. දිග swing arm එකක් තියෙන නිසා acceleration එකේදී බයික් එක තවත් stable වෙනවා. ඉතින් ඊළඟට මොකද්ද මේ DOHC? එහෙම නැත්නම් dual overhead camshaft engine කියන්නේ. ඉතින් අපි දකින සාමාන්‍ය 160 125 වගේ බයික්ස් වල තියෙන SOHC එහෙම නැත්නම් single overhead camshaft engine. මේ දෙකෙන් කරන කාර්යාල දෙකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ වගුවෙන් ඕගලන්ට දල අයිඩියා එකක් ගන්න පුළුවන් මේ දෙකේ වෙනස මොකක්ද කියලා. performance පැත්තට ගියොත් එහෙම TVS Apache RTR 310 එක RPM 9700 දී PS 35.6ක පවර් එකකුත් RPM 6650 දී නිව්ටන් මීටර් 28.7ක ටෝක් එකකුත් මේ පවර් ෆිගර් එක 300 naked category එකේ ඉතාම තරගකාරී අගයන් අතරට එනවා. පවර් ඩෙලිවරි එක ගැන ඕවරෝල් කතා කරද්දී මේ බයික් එක ඉන්ඩිල් එකේ රොකට් එකක් වගේම ඉගිලෙන්නේ නැහැ. low RPM පවර් එක ස්මූත්. ට්‍රැෆික් එකේ රයිඩ් කරන්න පහසුයි.
4500 RPM පහුවන ගමන්ම එන්ජින් එක ටිකෙන් ටික ජීවත් වෙන්න ගන්නවා. RPM 6000 ඉඳන් ඇක්සලරේෂන් එක තවත් තද වෙනවා. RPM 8000 පහුවන ගමන් ස්පෝර්ටි කැරක්ටර් එක හොඳටම දැනෙන්න ගන්නවා. රෙඩ් ලයින් එකට ලං වෙද්දී පුල් එක තවමත් ශක්තිමත්. ඇක්සලරේෂන් එක ගැන බැලුවොත් 0 ඉඳන් පැටි කිලෝමීටර් 60ක් යන්න තප්පර 2.8ක් ගත වෙනවා වගේම 0 ඉඳන් පැටි කිලෝමීටර් 100ක සඳහා පරීක්ෂණ අනුව සාමාන්‍යයෙන් තත්පර 7-8ක් අතර ප්‍රතිඵලයක් දකින්න පුළුවන්. ඒක රයිඩර් කාලගුණය සහ මාර්ගය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ටොප් ස්පීඩ් එකත් ඔෆිෂියල් විදිහට රිලීස් කරලා නැහැ. නමුත් අපිට දල වශයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. RTR 310 එක පැයට කිලෝමීටර් 150-160 අතර පරාසයක ටොප් ස්පීඩ් එක ලබා ගන්න පුළුවන්. බයික් එකට 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් හම්බ වෙනවා වගේම ස්ලිපර් කච් එක නිසා ඇග්‍රෙසිව් ඩවුන් ෂිෆ්ට් කරනකොට රියර් වීල් එක හොප් වෙන්න තියෙන කඩු කර ගන්නවා වගේම කෝණ එකට වේගෙන් යනකොට බයික් එක ස්ටේබල්ව තියාගන්න එකටත් අලුත් රයිඩර්ස්ලට මේක ලොකු ෆීචර් එකක් විදිහට වාසියක් වෙනවා. ඉතින් මේ RTR 310 බයික් එකට ක්ලච් එක නුවල්ලාම ගියර් අප් කරන්න ගියර් ඩවුන් කරන්නත් පුළුවන් ක්වික් ෂිෆ්ට් පහසුකම ලබා දීලා තියෙනවා. හයි RPM වලදී ක්වික් ෂිෆ්ට් එක ඉතාම ස්මූත් වෙනවා වගේම ලෝ ස්පීඩ් වලදී නම් ක්ලච් එක අල්ලලා ගියර් අප් ඩවුන් කරන එක නුවණට හුරු ක්‍රියාවක්. හරි. තව අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා ඉතුරු වෙලා. ඉතින් අපි දැන් කතා කරමු මේකේ තියෙන රයිඩ් මෝඩ්ස් ගැන. ඉතින් මේ RTR 310 එකේදී රයිඩින් මෝඩ්ස් 5ක් තියෙනවා. පළවෙනි එක තමයි රේන් මෝඩ් එක. පවර් ඩෙලිවරි ගොඩක් අඩුයි. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සහ ABS ඉතාම ආරක්ෂිත ලෙස ක්‍රියා කරනවා. දෙවෙනි මෝඩ් එක තමයි ඕපන් ග්‍රවුන්ඩ් මෝඩ් එක. ඒ කියන්නේ ට්‍රැෆික් එකට ගොඩක්ම හොඳ මෝඩ් එක. මේකෙදී ටෝටල් රෙස්පොන්ස් එක ගොඩක් බැලන්ස් කරනවා. ඊළඟ එක තමයි ස්පෝර්ට් මෝඩ් එක. මේකෙදී ටෝටල් එක ගොඩක් තියුණු වෙනවා. ඇක්සලරේෂන් එක ඉක්මන් වෙනවා. එන්ජින් එක සම්පූර්ණ කැරක්ටර් එකම දරගන්න මෙන්න මේ මෝඩ් එක. ඊළඟ එක තමයි ට්‍රැක් මෝඩ් එක. මේක ට්‍රැක් රයිඩින් සඳහා ගොඩක්ම සුදුසුයි. ඉලෙක්ට්‍රොනික ඉන්ටර්වෙන්ෂන් අඩු කරලා එක්ස්පීරියන්ස් රයිඩර්ස්ලට වඩාත්ම ගැලපෙන මෝඩ් එකක් විදිහට මේක ක්‍රියා කරනවා. ඊළඟට අපිට බලා ගන්න ඕන සුපර් මෝටෝ මෝඩ් එක. මෙහිදී රියර් ABS එක අක්‍රිය කරලා රියර් වීල් එක ස්ලයිඩ් කරන්න පුළුවන් පහසුකම ලබා දෙනවා. මේක පබ්ලික් රෝඩර්ස් නෙමෙයි ස්ටන්ට් කරන්න පුළුවන් ඒරියා එකට ගොඩම සුදුසු මෝඩ් එකක් තමයි මේක. ඉතින් මේ ටෝටල් රෙස්පොන්ස් එක මෝඩ් එක අනුව වෙනස් වෙනවා. ස්පෝර්ට් මෝඩ් එකේදී ටෝටල් රෙස්පොන්ස් එක ඉතාම ඉක්මන් වෙනවා වගේම රයිඩ් මෝඩ් එකේදී ගොඩක්ම අඩු වෙනවා. ඕගොල්ලෝ විශ්වාස කරනවාද මේ බයික් එකේ ටෝටල් කේබල් එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික්ස් ටෝටල් සිස්ටම් එකක් වෙන රයිඩ් බයි වයර් සිස්ටම් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ සිස්ටම් එක නිසා බයික් එකේ තියෙන ක්‍රූස් කන්ට්‍රෝල් සහ රයිඩින් මෝඩ්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වගේ ෆීචර්ස් හරියටම වැඩ කරනවා. ඉතින් අපි මයිලේජ් එක ගැන බලද්දී ලීටරයට කිලෝමීටර් 35-38ක් අතර මයිලේජ් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ ලීටර් 11ක ෆියුල් ටැංක් එක මගින්. ඉතින් අපිට තව කතා කරන්න වීඩියෝ එකෙන් 4න් එකක්ම අපිට ඉතුරු වෙලා තියෙනවා. දැන් බලමු සස්පෙන්ෂන් සෙටප් එක ගැන. ඉතින් RTR 310 එකේ ෆ්‍රන්ට් එකට 41mm අප්සයිඩ් ඩවුන් USD ෆෝක්ස් හම්බෙලා තියෙනවා. රියර් එකට ගෑස් චාර්ජ් මොනෝෂොක් සස්පෙන්ෂන් එක ලැබිලා තියෙනවා. ඉතින් මේක ඔප්ෂන් පැක් වලදී සස්පෙන්ෂන් එක fully adjustable විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ preload, rebound, compression විදිහට අවශ්‍යතාව අනුව අපට වෙනස් කරගන්න පුළුවන්. මේ වගේ adjustable එකක් මේ price category එකේ හැම බයික් එකකටම නම් ලැබෙන්නේ නැහැ. ඉතින් බයික් එකේ තියෙන අඟල් 5ක TFT display එක හරහා අපිට speed එක, RPM එක, geo position, fuel, ride mode, engine temperature, trip meter, ඒ වගේම time එක වගේ ගොඩක් තොරතුරු පෙන්නනවා. ඒ වගේම Bluetooth connectivity option එක මගින් call alerts, SMS notification, turn by turn navigation වගේ features අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Bluetooth තරහා voice command වලටත් supportive එක තියෙනවා. ඒක භාවිතා කරන ෆෝන් එක සහ app support එක අනුව වෙනස් වෙනවා. සමහර apps වලට support කරාට සමහර apps වලට support කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට navigation feature එකට Google Maps එක හරහා මේ voice assist feature එක ප්‍රයෝජනවත් වෙනවා. තව කොච්චර දුර තියෙනවද, කොතනින්ද හැරෙන්න ඕනේ, unknown place එකට යන්න ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ navigation feature එක සහ voice assist feature එක. ඉතින් ඔයාට comfortable GoPro කැමරා එකක් තිබ්බොත් එහෙම බයික් එකේ තියෙන switches හරහා recording control කරගන්න පුළුවන්. මේක touring සහ vlogging කරන අයට ගොඩක් ලොකු plus point එකක්. ඉතින් tire pressure එකත් display එකේම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. tire pressure එක අඩු වුණොත් එහෙම warning එකක් ලැබෙනවා. නිවැරදි tire pressure එකක් ෆීල්ඩ් එකොනොමි එකට, ටයර් ලයිෆ් එකටත් වගේම හැඩලින් වලටත් තුනටම වැදගත් වෙනවා. ක්ලයිමේට් කන්ට්‍රෝල් සීට්. මේ ෆීචර් එක ගැන ගොඩක් කට්ටිය වැරදියට හිතන් ඉන්නවා. මේක මෝටර්සයිකල් එකේ ඔප්ෂනල් ඇක්සසරි සීට් එකක්. ඒකෙන් සීට් හීටින් එක වගේම සීට් කූලින් ඉෆෙක්ට් එක ලැබෙනවා. ඒ කියන්නේ සෑම RTR 310 එකකටම ෆැක්ටර් එකේ මේ ෆීචර් එක එන්නේ නැහැ.
ඔප්ෂනල් පැක් එකක් හෝ ඇක්සසරිස් මේක ලබා ගන්න පුළුවන්. බ්‍රේකින් සිස්ටම් එක ගැන කතා කරද්දී ෆ්‍රන්ට් එකට 300mm පෙටල් ඩිස්ක් එකක් වගේම රියර් එකට 240mm ඩිස්ක් එකක් ලබා දීලා තියෙනවා. රේඩයිල් මවුන්ටඩ් ෆ්‍රන්ට් කැලිපර් සෙටප් එක නිසා බ්‍රේකින් ෆීල් එක තවත් හොඳ කරනවා. ඒ වගේම ඉමර්ජන්සි බ්‍රේකින් වලදී ඩුවල් චැනල් ABS පහසුකම නිසා වීල් ලොක් වෙන්න නොදී බ්‍රේකින් ඩිස්ටන්ස් එක පාලනය කරන්න උදව් කරනවා. කන්ට්‍රෝල් වැලි තෙත් පාරවල් වලදී ග්‍රිප් එක අඩු මාර්ගවලදී රියර් වීල් එක අධික ලෙස ස්පින් වුණොත් එහෙම සිස්ටම් එකෙන් පවර් එක ඇඩ්ජස්ට් කරගන්නවා. මේක සේෆ්ටි එකට ගොඩක් වටින ෆීචර් එකක්. ඒ වගේම විලයි කන්ට්‍රෝල් එක ශක්තිමත් ඇස්ටරේෂන් එකදී ෆ්‍රන්ට් වීල් එක අධික ලෙස ඉහළ යාම පාලනය කරන්න මේක උදව් වෙනවා. ට්‍රැක් යූස් එකේදී ස්ටියරින්ග් වෙනස් කරගන්න පුළුවන්. රියර් ලිෆ්ට් ඔෆ් ප්‍රොටෙක්ෂන් ඉමර්ජන්සි බ්‍රේක් කරනකොට රියර් වීල් එක පොළවෙන් ඉස්සෙන්න එක අඩු කරන්න සිස්ටම් එකට බ්‍රේක් ප්‍රෙෂර් එක ඇඩ්ජස්ට් කරනවා. මේකත් පැනික් බ්‍රේක් කරද්දී ගොඩක්ම වටිනවා. TVS මේ ඉලෙක්ට්‍රොනික පැකේජස් එකට ඩයිනමික් ස්ටේබිලිටි කන්ට්‍රෝල් DSC කියලා හඳුන්වනවා. MIU සෙන්සර් එකෙන් මේ බයික් එකට මූව්මන්ට්, ලේන් රේන්ජ් වගේ ඇක්සලරේෂන් ඔක්කොම දත් එකතු කරලා ABS ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වගේ සිස්ටම් එකකට ක්‍රියා කරන්න උදව් කරනවා. ඉතින් මම හිතනවා බයික් එක ගැන සියලුම දේවල් මේ වෙනකොට කතා කරලා අවසానයි කියලා. තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ බයික් එකේ මිල සහ කාටද ගැලපෙන්නේ කියලා කතා කරනවා. ඉතින් මම බයික් එකේ මිල කියන්න කලින් ඕගොල්ලෝ ඉක්මනට කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට හිතන විදිහට බයික් එක මොන වගේ මිලකට ලංකාවට එයිද, මොන වගේ මිලකට ආවද ඕගොල්ලන්ට පහසු කියලා. හරි, අපි දැන් බලමු බයික් එක කාටද ගැලපෙන්නේ කියලා. ඉතින් ඔයා කමෙන්ට් එක දාන ගමන් මෙච්චර අපි කතා කරපු ෆීචර්ස් ටික ඉක්මනින් දල වශයෙන් කියාගෙන යමු. launch control, traction control, cruise control, quick shifter, cornering ABS, wheel control, rear lift off protection, dynamic stable control, tire pressure, climate cooling seat, bluetooth connectivity. ඉතින් මේ බයික් එක ගොඩක්ම ගැලපෙන්නේ ඔයා daily ride කරන කෙනෙක් වගේම weekend එකට long travel ride යනවා නම් ඔයාට ගැලපෙන බයික් එක තමයි මේක. ඒකට හේතුව තමා මේක ඉලෙක්ට්‍රොනික් සහ ෆීචර්ස් අතින් ගොඩාක්ම පිරුණු බයික් එකක්. ඔයා වීකෙන්ඩ් ෆන් ස්පෝටි රයිඩ් එකක් යනවා වගේම ඩේලි ගමන් වලටත් මේක ගොඩක්ම සුදුසු බයික් එකක්. ඉතින් බයික් එකේ මිල ගැන කතා කරද්දී තාමත් ලංකාවට ඇවිල්ලා නැති වුණත් මගේ දල වශයෙන් රිසර්ච් එකට අනුව මට හිතෙනවා බයික් එක $17,000ත් $27,000ත් අතර මුදලකට ලංකාවට ඒවි කියලා. මේක මගේ අනුමානයක් නිසා ඔෆිෂියල් ෆිගර් එකක් නෙමෙයි. ඉතින් වීඩියෝ එක ගැන හොඳ නරක කමෙන්ට් එක ලියගෙන යන ගමන් තවත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා තියාගන්න.